මම එච්චරම සීනි දාලා තේ බොන්න කැමති නෑ. මොකද සීනි දාලා තේ බොනකොට මහත් වෙනවා. ඒ වුණාට මේ මං දවසම වැඩ කරන කෙනෙක් ඉන්න මට අනිවාර්යෙන් දවසට මං අනිවාර්යෙන් 2-3ක්වත් තේ බොන්න ඕනි නැත්නම් මට වැඩ කරගන්න බෑ. ඒ හින්දා තේ නැතුව මම ගොඩක් වෙලාවට කරන්නේ කාට එකකට මොන හරි දෙයක් කාලා බොන එක. ඉතින් කෙනෙක් මගෙන් කිතුල් හකුරු එවන්නද කියලා අහලා තිබුණා. හැබැයි මම කිතුල් හකුරු ගොඩක් අයට එවන්න එපා කියලා කියනවා. මොකද මේ කිතුල් හකුරු කියලා එව්වට කිතුල් නමට විතරයි හකුරු විතරයි එවන්නේ. මේ ළඟදිත් අපි මේ මම මොෂදලට මේ සමපෝෂණ හැදුවා හකුරු දාලා ඒ ගෙනාව ඒත් තල් හකුරු මං හිතන්නේ තල් පැණි හැමුණු කරලා හදන ඒවා. මේකත් ඉතින් මම දන්නේ නැහැ. අපි මම ඔයාලට කාලා කියන්නම් මේක ඇත්තටම මේ මොන හකුරුද කියලා. මේක මට එව්වේ up country කිතුල් ජගරි. up country කිතුල් ජගරි කියලා තමයි තියෙන්නේ. ජගරි කියලා කියන හකුරු වලටනේ. බලමු. මම ඔයාලට කියන්නම් මේ රහයිද නැති කියලා. මොකද මේ වගේ කෑම වර්ග කන්න කැමති ගොඩක් අය ඉන්නවා. අපි ඒකට ඇත්තටම මේ රිව් එකක් හරි ඒක ඇත්තම කිව්වොත් තමයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. මේ බොරු කියලා දැන් මට මම මේක කිතුල් අකුරු කියලා මේක බොරුවට වෙන මොනවා හරි නම් තියෙන්නේ. ඕඩර් කරගත්තාම කොහොමත් ඔයාලා දන්නවා මෙයා බොරු කිව්වේ කියලා. එහෙම නෙමෙයි මම ඇත්ත රිව් එකක් දෙන්න ඇවිල්ලා දැන් තමයි කැඩුවේ. up country කිතුල් tracheal of the central province මධ්‍යම පළාතේ හදපු එක. මෙතන ග්‍රෑම් 500ක් මට එවලා තියෙනවා. මේ ග්‍රෑම් 500 රුපියල් 1100ක් තමයි වෙලා තියෙන්නේ. රුපියල් කිතුල් හකුරු කිව්වට මම ඇත්තටම කාලා බලලා කියන්නම් ඔයාලට මේ කිතුල් හකුරුමද කියලා. මම මගේ කහට එකත් හදාගෙන ආවා. අද මම දවසම වැඩ කරලා ඉන්නේ. ඒ හින්දා හරි මහන්සි. ඔයාලට පේනවා ඇති පිස්සෙක් වගේ කියලා. පීයකුත් අරගෙන කහට එකත් අරගෙන ආවේ මගේ කහට එක. මෙහෙමයි තියෙන්නේ. කපලා කාලා ඔයාලට කියන්නම්. ඇත්තටමයි කියන විදිහට මේකවත් කිතුල් හකුරු එකක්ද කියලා. මං එන්නේ එහෙම ඇත්ත කිතුල් හකුරු එකක් අරගෙන ඇවිල්ලා කෑවා. ඇත්තම කිතුල් හකුරුනොත් හොඳයි. මට ඒකේ ආපු රහ මොකද්ද කියලා මං හරියටම කියන්නද මට ඒක මතකයක්. අපේ තාත්තා මම පොඩි කාලේ පතලක වැඩ කළා ගිලිමලේ පැත්තේ. ඒ ගිලිමලේ වැඩ කරන කාලේ තාත්තා ගේනවා ඒවා තිබුණේ මේ පොල් කට්ටකට තමයි ඒ හකුරු එක හදලා ගේන්නේ. පොල් කටු දෙකක් තමයි මෙහෙම කරලා ගැට ගහලා එවන්නේ. අන්නේ කාපු හකුරු එකේ ඒ රසම මේකේ එනවා. මම බොරුද කියන්නේ කියලා බලන්න ඔයාලට පුළුවන්. එකක් ඕඩර් කරගෙන කාලා බලන්න ඔයාලටම තේරෙයි මං ඇත්තක්ද බොරුවක්ද කියන්නේ කියලා. ඇත්තට මේක හරි වටිනවා මේ ඇත්ත කියලා දෙන එක. ඇත්තම කිතුල් හකුරු වල එනේ අර රාමණ්ඩේ රසක් දැනෙනවා. සාමාන්‍ය රත්නපුරේ නම් ඔය ගිලිමලේ පැත්තේ රත්ගම පැත්තේ තියෙනවා හොඳ කිතුල් හකුරු. ඒවයි කිතුල් ගස් තියෙනවා මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති. හොඳ කිතුල් හකුරු තියෙනවා කලවාන පැත්තේම. අපේ රත්නපුරේ පැත්තේ මං කියලා මම මෙහෙ දන්නේ. ඉතින් ඔන්න ඇත්තම කිතුල් හකුරු එකක් තමයි වෙලා තියෙන්නේ. මේකේ වෙලා තියෙන්නේ up country කිතුල් ජගරි වෙතින් මිහිරාන්ගේ products. මම page එක ටැග් කරන්නම්. එයාලගේ contact details උත් දාන්නම්. එයාලා රටවල් වලටත් යවනවලු. UK, Dubai, Australia, Italy, made in Sri Lanka. විවෘත කළ පසු ෆ්‍රිජ් එකේ ආයෙ තියන්න කියලාත් කියලා තියෙනවා. මොකද මේක ඇවිල්ලා තියෙන අර පොල් කට්ටකටවත් එහෙම නෙමෙයි. ඇත්තම කිතුල් හකුරුනේ. මේක දිය වෙන්න බලනවා. ඇත්තම කිතුල් හකුරු අපි ටික වෙලාවක් අරගෙන එළිය තියෙනකොට දිය වෙනවා. මම හිතන් ඉන්නේ මොෂදට මේකින් වටලප්පමක් හදලා දෙන්න. එහෙනම් එතනම රහයි. අරගෙන ඔඩ කරලා කාලා බලන්න බොරුද කියන්නේ කියලා ඔයාලටම මොකෝ මම මේකින් පැනලා යන්නේ මේ ඔයාලට බොරු කියලා මේක ඔයාලා ගත්තට පස්සේ මට බනිනවනේ ඔයාලා අනිවාර්යෙන්. ඇත්ත කිතුල් හකුරු එකක් තියෙන්නේ. අරගෙන කාලා බලන්න එහෙනම්. මම කිව්වා වගේ page එකේ නම මිහිරංගි products. කිතුල් හකුරු ගන්න පුළුවන්. Thank you.
වීඩියෝ එක නවත්තලා ගියා අරගොල්ලන්ට රහ පෙන්නලා එන්න. පළුවක්ම කෑවා. ඒක ඇත්ත රහයි කියලා. පළුවක්ම කෑවා. thank you